දාලා තියන්න නැත්තම් එන්නේ. හරිද? හේයාර උපකරණය භාවිතා කරද්දී අපි පාඩම් ගොඩක් ගන්නවා. මම ඒකට මට මේ උත්තරේ සවිස්තරාත්මකව වෙන නිකන් තනි වචනෙන් බෑ. පේලි දෙක තුනකින් ඕනේ. පාඩම් කීපයක් ගන්නවා. ඒක අවස්ථාවකින් තව අවස්ථාවකට මාරු කිරීමේදී එක් පාඨාංකයක සිට තවත් පාඨාංකයකට මාරු කිරීමේදී සැලකිලිමත් විය යුතු වැදගත්ම පියවර සම්බන්ධව විස්තර කරන්න. හරි. කො ෆෝන් එක? කෝල් එකක් එනවා නම් දෙන්න. රින්ග් ටෝන් එක දාලා තියෙන. රින්ග් ටෝන් එක දාලා තියෙන සද්ද ඇහෙන්නේ නැහැ රින්ග් වෙනවා. රින්ග් වෙනවා නම් සද්ද ඇහෙන්නේ නැහැ. හරි. ආන්සර් කරමු. මේ මයික් එකට ඇහෙනව නේද මේ කියන එක? ඇහෙනවනේ නොයිස් මොකක් කරලා තියෙනවනේ. හරි. කවුද මේ? ඩගාලා කියන්නේ. කවුද මේ? හෙලෝ. කට්ටුලා. වඩින් මේ කෝල් දෙකම කට් වුණා. කෝල් දෙකක් ආවා එකපාර. ඒක නෑ. ඩගාලා. වෙලා විනාඩියයි. තව එකක් එනවා. මේකට එන කෝල් කට් වෙනවා. ඇයි මේ කෝල් කට් වෙන්නේ? කෝල් කට් වෙනවා. මේ ඔක්කොම කෝල් කට් වෙනවා. හෙලෝ. ඇහෙනවද? ඔව් කියන්න. ඇහෙනවද? හෙලෝ. ඔව්. කවුද කතා කරන්නේ? මම KPN චතුරිකා. ඇහෙන්නේ නැහැ. KPN චතුරිකා. හරියටම ඇහෙන්නේ නැහැ. මොකද? KPN චතුරිකා. චතුරිකා. හරි. කොහෙන්ද කතා කරන්නේ? මොකද ඇහුන්නේ? කොහෙන්ද? අපි මම කතා කරන්නේ සෑල්පිටියේ. ගාල්ල ඇල්පිටියේ. ගාල්ල ඇල්පිටියේ. හරි. ප්‍රශ්නෙට උත්තරේ චතුරිකා ගාල්ල ඇල්පිටියේ. හරිද? හරි. ප්‍රශ්නෙට උත්තරේ කියන්න. ප්‍රශ්නෙට උත්තරේ. හෙලෝ. කට්ටුණා. තව කෝල්. හෙලෝ කියන්න. හෙලෝ එහෙනද? මේ නම කියන්න. එහෙන්න. රුවින්දු. හරිද? මේ කොහෙන්ද කතා කරන්නේ? කොහෙන්ද කතා කරන්නේ? ඇහෙන්නේ නැහැ. හෙලෝ. මේ කරන්න බෑ. හරි එවලින් අපි මේ තාක්ෂණික දෝෂ වලින් පස්සේ ආයි ප්‍රශ්නයක් අහන්න යන්නේ. දැන් නැත්නම් මේක ගන්න බෑ. අපරාධ වෙනස් වෙනවා. අවසාන try එක. හෙලෝ කවුද කතා කරන්නේ? හෙලෝ කවුද කතා කරන්නේ? හෙලෝ එහෙනද? ඇයි වඩි සදයද ඇයි එහෙම හෙන්න තියෙන තියන්න යන කොල්ල. හෙලෝ ස්පීකර් ඔන් කරලා තියෙන්නේ. මේ වෙන කොල්ලයක් කෙනවත් එක මුකුත් කරගන්න බෑ. පොඩි හෙලෝ ඇහෙනවද? ඇහෙනවද? ඔව් නම කියන්නේ? සිස්මින. සිතේර කොහෙන්ද? මාතරි. මොකද? මාතරි. මාතර. ඔව්. හරි සම්පූර්ණ උත්තරේ කියන්න. මේ ඕක මේ වෙනකොට මේ පහළ දානවා අපි ද්‍රව මට්ටම් පහළ වැටෙනකොට මේ අර බීකර් දෙකේ තියෙන ද්‍රව මට්ටම් ඉහළ යනවා. එතකොට දර්ශක කූර පහත් කරලා තියෙන කලින් මේ පාට් ගන්න ඒ දර්ශක කූර ද්‍රව මට්ටමේ ගිල්ල තියෙන හින්දා
මේ දැන් මේ වෙනකොට මේ අලුත් පාටම් ගන්නකොට දර්ශක කූර නැවත ද්‍රව මට්ටමට ගන්න ඕනේ අලුත් දිගවල් දෙක මනින්. හරි පිළිතුර පිළිගත හැකිද විසිකල් ළමයි? ඔව් නේ. හරි හරි. එහෙනම් අපි එයාට දෙනවා gift එක. පළවෙනි gift එක. හරිද? හරි. යාර ඒ අන්තිමනේ ආන්සර් කරපු කෝල් එක අරගෙන එයාට කෝල් එකක් දීලා මේ යාව ගන්න. හරි මාතර පළවෙනි gift එක මාතරට. හරි. එයාට contact කරගනි, ඔයාව contact කරගනි. ඊට පස්සේ දැන් ආයිසරයක් ඔය transaction වැඩේ. හරි. පරක්කුයි යන්. හරිද?